ඌට මොනා කරන්නද මන්දප්පා? ඕක කොහොම ඉඳලා හරියන්නේ නෑ බං. උඹට හැදිලා තියෙන සාමාන්‍ය ලෙඩක් නෙමෙයි. ඕකට කියන්නේ දේශවිරුනික වසංගත ආතතිය කියලා බං. ඕකට කොළඹ දොස්තර ලැබෙන්නේ දන්නේ නෑ. What? අනේ මන්ද බං එංකටත් පණ නෑ. සිංහල බේතක්වත් කරමුද බං? එකෙන්ම මේ අපේ පරණ කඩේ පැත්තේ අලුතෙන් පාරම්පරික වෙද මහත්තයෙක් ඇවිල්ලා ඉන්නවා. විල්බර්ට් කියලා මේ වෙද මහත්තයෙක්. නම ඇහුවත් ලේඩේ සනීප වෙනවා. අපි යන් එතනට. අපි යම්බා. Hola, ada beto ati ara wari. ආයිබෝවන් වෙද මහත්තයා. කොල්ලඩා. ඒ ඉන්නේ මගේ යාළුවා වෙද මහත්තයා. මූ මේ එකපාරට මැඟ ගහෙන්න ගත්තා මුගේ. ඕටියම් බලන්න කොල්ලෝ අට. වෙවුලන්න එපා. නාඩිනා වැටෙන්නේ ටිටික් ගාලා නෙමෙයි ටට්ටක් ගාලා. What? ඉඳ බංකෝ. රෙඩේ බරපතලයි. මුට හැදිලා තියෙන්නේ කළු කෝපි උණ. ඉඳ බංකෝ ඔකට. බුදු අම්බෝ ඒ මොකද්ද? ඒක තමයි කියන්නේ. ඕකට දෙන්න ඕන හොඳ විශේෂ අඩ්බේටක්. මුල් බෙහෙත් වලින් ගුණ දෙන මොකෝ වේද මහත්තයෝ? අර උඹ ගියේ අර දිව්‍ය ලෝක පටේ ටිකයි වටුව ටිකයි අර වරෙන් වටුව ටික කොයි ඔබ සැම දන්න හොර වේදා වේද මහත්තයෝ දිව්‍ය ලෝක පට්ටයි වතුර ටිකයි. very good. මේවට කියන්නේ දිව්‍ය ලෝක පට්ට කියලා. කොල්ලෝගේ වතුර ටිකක් දාපන්. මේක කොටලා විස බොන්න දුන්නා නම් උඹේ ලෙඩේ හරියනවා. මම මේකට විශේෂ බේතුකොත් එකතු කරලායි තියෙන්නේ. මුල් බෙහෙත් වලින් ගුණ දෙනවා රෝග පීඩා දුරු වෙනවා අහන්න එන්න හොර වේදා ඔබ සැම දන්න හොර වේදා අර විශේෂ කෝපය අරවරේ මේක නේ වේද මහත්තයෝ?
සාක්කි දාගෙන. මොකද විදිහට මම මොයි කරන්නේ? ඔයා කවදද වෙදෙක්ුනේ? ඕක දේශීය වෙදකම නෙමෙයිනේ. ඕකට කියන්නේ හොත වෙදකම කියලා. ඔයා ඔය කොටන්නේ වත්තේ තියෙන වල් කොටනේ. ඒ උඹ කොහොමද බං එහෙම කියන්නේ? උඹ කොළඹ ගියා කියලා මේ අපේ දේශීය වෙදකම හිනාවට ලක් කරන්න එපා. මේ උඹ දන්නේ නැහැනේ වෙද මහත්තයාගේ අත්ගුණය ගැන. ඔව් කොල්ලෝ අපේ මුතුමෙත්තෝ රාවණා රජුගේ කාලේ ඉඳලා බෙහෙත් කරපු අය. තමුසලා මොනවද දන්නේ? මට පුළුවන් මේ ලෙඩාව විනාඩි 5න් නැගිටවන්න. හරි. සනීප කරලා බලමු. හැබැයි සනීප වෙන්නේ නැත්තම් උඹේ වංගිඩියම පුපු. කොල්ලෝ. ගණන් කොල්ලෝ. ඕක එක හුස්මට බීපන්. බීලා හැබැයි ඔක බොඩි අංග රට්ටලා කරන්ට් එක ඔඩනවා වගේ වෙයි. ඒක තමයි ඔගේ බල්ට් එකේ පවර් එක. බීපන්. ඒ මේක බොන්න ඕනද බං? ඔව් ඕක බීපන් බීපන්. වෙද මහත්තයානි කියන්නේ. Five minutes later. අම්බෝ බඩ රිදෙනවෝ. අවසාන මොහොත මාගේ පෝරකය දැසමනේ පෙනෙවි රූපේ ඔබගේ අන්න බලාපන් පාරම් පරි වෙදකම දෙන්න.